යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද කරනවා. හොඳයි, අපි ගිය සතියේ ඉරුදින දෙවියන් වහන්සේගේ වචනය අපි ස්වාමීන් වහන්සේ කතා කළ පණිවිඩය මම ඔබට සාරාංශයක් මේ හඬපටය ඔස්සේ ඔබට ලබා දෙන්නම්. යමක් නිසාද ස්වාමීන් වහන්සේ අපිට සතිපතා කතා කරන උන්වහන්සේගේ දිව්‍යමය පණිවිඩය නැවත නැවත සිහිපත් කරමින් නැවත නැවත අසා බලමින් අපි ඒ වචනය අනුව අපේ ජීවිතය හැඩගස්වා ගැනීම, ඒ වචනය තුල ජීවත් වීම අපිට ආශිර්වාදයක්ව තිබෙනවා. හොඳයි, දෙවියන් වහන්සේගේ වචනේ අපිට අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා අපිට අබ්බා පියාණනි කියලා හඬගස්වන්න පුළුවන්. මේ පුත්‍රකමේ වාග්ය, ඒ දරුකම දෙවියන් වහන්සේ දුන්නා. එතකොට මේ දරුකම තියෙන අතර අපිට මේ වචනේ කියනවා අපේ ආත්මික ජීවිතය වර්ධනය කරගන්නත් ඕනි කියලා. මම ඉක්මනට යන්න 1 කොරින්ති 14:20 කියනවා අපිට සහෝදරයනි, නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවන්න, නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න, බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න. ඒ කියන්නේ අපිට කියනවා නුඹලා බුද්ධිය සම්බන්ධයෙන් ළමයි නොවන්න. ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේගේ වචනය තුර ජීවත් වීම, වචනය කියවීම, වචනය දැනගැනීමෙන් ළමයි වගේ වෙන්න එපා. ඒකෙන් වර්ධනය වෙන්න. නේද? අපි දන්නවා එක වසරේ නේද මොන්ටිසෝරි යන ළමෙක් වගේ නෙමෙයි වැඩිහිටියෙක් දේවල් කියවන්නේ, අහන්නේ, බලන්නේ, කතා කරන්නේ, කල්පනා කරන්නේ, වැඩ කරන්නේ. ඒතකොට දෙවියන් වහන්සේ කියන ආත්මික ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනය සම්බන්ධව අපි අපේ දැනුම දෙවියන් වහන්සේ කියන වර්ධනය කරගන්න වැඩිහිටියෙක් වගේ. නපුර සම්බන්ධයෙන් බිලින්දෝ වෙන්න. නේද? නපුර සම්බන්ධයෙන් බිලින්දෝ. නපුරු දේවල් ගැන අපි කරන්නෙත් නැහැ, අපි කරන්න යන්නෙත් නැහැ. ඒව ගැන අපි හිතන්නෙත් නැහැ, ඒව ගැන අධ්‍යයනය කරන්නෙත් නැහැ, ඒව ගැන පුරසාරම් දොඩන්නෙත් නැහැ. මම ඉස්සර මෙහෙම කෙනෙක් ඒවා අපි කියන්නේ නැහැ. ඒ වගේම කියනවා බුද්ධියෙන් පුරුෂයෝ වෙන්න. කලින් කිව්වා වගේම මේ දෙවියන් බුද්ධිය කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය ගැන දැනගන්න අපි ඒකෙන් වර්ධනය වෙන්න ඕනි කියන එක කියනවා. 1 කොරින්ති 13:11 කියනවා එසේය දැන් අපට කැඩපතකින් අඳුරු ලෙස පෙනෙන්නේය, නමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. ඒ කියන්නේ ඊට පස්සේ කියනවා දැන් මාගේ දැනගැන් මඩුය, නමුත් දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි. දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ඒ වගේම ප්‍රේමය යන මේ තුනය. මේන් ඉතා උතුම් එක නම් ප්‍රේමයය. ඉතින් ඊට කලින් පදේ කියනවා මේ දෙවියන් වහන්සේගේ වචනය ගැන, ප්‍රේමය ගැන කියලා ඉවර වෙලා මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කතා කළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනා කළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අතහැර සිටිමි. ඒ කියන්නේ අපි ගැලවීම ලැබපු මුල් කාලේ අපිට තේරුමක් නැහැ. අපි වචනේ ගැන අපිට දැනුමක් නැහැ. ඒක නිසා නේද අපි දන්නේ නැතුව ගොඩාක් අපි වැරදි කරනවා. දන්නේ නැතුව ගොඩාක් අපි අන්‍යාගමික දේවල් වලට සම්බන්ධ වෙනවා. දන්නේ නැතුව ගොඩාක් අපි අනිත් අයගේ නපුරු දේවල් වලට අපි ප්‍රතිඋපකාර කරන්න යනවා නේද? සමහර අය අපිට කියපුවාම මේ අපි ගැලවීම ලැබු මුල් කාලේ නේද අපි හිතනවා අපි පාටියක් දෙද්දී හරි නෑනේ, අපි මේ එයාලට පාටි දාන්න, බොණ්ඩ කරන්න මොනවා හරි අපි තරම් දෙන්න ඕනේ, දායක වෙන්න ඕනේ නේද? අන්‍යාගමික පුද පූජාවන් වලට අපි දායක වෙන්න ඕනේ නේද? ඉතින් ඒව ගැන අපි නොදැනුවත් කාලෙද ලදරු කාලේ කළා. නමුත් අපි වචනයත් එක්ක ඉගෙන ගන්නකොට ඒවා යුතු නෑ කියලා, දෙවියන් වහන්සේ ඉදිරියේ ඒවා කරන්න හොඳ නෑ කියලා අපි වචනයත් එක්ක වර්ධනය වෙනකොට ඒ වගේ දේවල් අතහරිනවා. ඉතින් අපි බාලයෙක් වෙන් සිටි කාලයක් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා වර්ධනය වෙන්න නේද? වචනය සම්බන්ධයෙන් ආත්මික ජීවිතෙන් වර්ධනය වෙන්න. ඒ වගේම එපීස 4:14 කියනවා, එතන කියනවා තවද අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද, ප්‍රයෝගයෙන්ද, රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නැමැති සුළඟින් ඈත මෑත විසිමෙන් ගෙන යනු ලබන්නා වූ බාලයන් නොවන පිණිස. ඒ කියන්නේ දැන් අපි දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්නේ නැත්තම්, දෙවියන් වහන්සේගේ වචනේ අපි කියවන්නේ නැත්තම්,
දෙවියන් වහන්සේගේ වචනේ අපි අහන්නේ නැත්නම්, දෙවියන් වහන්සේගේ වචනේ අනුව අපි ජීවත් වෙන්නේ නැත්නම්, දෙවියන් වහන්සේගේ වචනේ අනුව අපේ ජීවිතේ තීන්දුව తీරන අපි ගන්නෙ නැත්නම්, අපි කරන වැඩේ දෙවියන් වහන්සේගේ වචනයට එකඟද කියලා අපි හොයලා බලන්නේ නැත්නම්, අපි මිනිස්යන්ගේ ප්‍රයෝග වලට හසු වෙනවා. නේද? අපි දන්නවා දැන් කාලයක් තිස්සේ එනවා මම තමයි යේසුස් වහන්සේ කියාගෙන මිනිස්සු. නේද? කාලයක් තිස්සේ විවිධ බොරු ව්‍යාජ ඉගැන්වීම් අරගෙන එනවා. නේද? සපලත්වයේ ඉගැන්වීම් අරගෙන එනවා. නේද? මම බෙදාගත්ත සමහර අත්දැකීම් නේද? සමහර අය සාක්ෂි කියන්න කට්ටියව සෙට් කරලා ඒගොල්ලන්ට ආර්ථික ඒගොල්ලෝ සභාවට දුන්න නිසා ඒගොල්ලන්ට සෑහෙන්න මේ ආර්ථික ආශිර්වාද ආවා ඕමයි කියලා. ඒ කියන්නේ මේ ණය වෙලා හරි දෙන්න ඕනේ. ඒ වගේ බොරු ව්‍යාජ ඉගැන්වීම් නේද? මට සල්ලි තියෙනවා නම් මගේ ව්‍යාපාරය හොඳයි නම් මං සබ් දසෙන් කොටස මම වැඩිපුර දානවා නම් මට වැඩිපුර දෙවියන් වහන්සේ මං ගැන බලනවා. නේද? අර පොඩ්ඩක් දාපු එක්කිනාට වැඩිය බලන්නේ. ඒ වගේ මේ බොරු ඉගැන්වීම්, වචනේ නැති ඉගැන්වීම් වලට මිනිස්සු හවු වෙනවා. නේද? දේවදාසයා කියන එකට වඩා වෙන අය කියන දේවල් අහනවා. වෙන පරිණත කිතුණු කියන දේවල් අහනවා. නේද? සමහර වෙලාවට දැන් අපි සභාවක් හැටියට යන ගමනේ අපි අපේ නායකත්වය අපිට උගන්වන දේ අපි සභාවක් හැටියට කීකර වෙලා යනවා. එතකොට වෙන කොයි හරි සභාවක ගැලවීම ලැබපු වෙන සභාවන් වල මිනිස්සු ඇවිල්ලා අපේ ඔළුවට තියෙනවා මේ අපේ පාස්ටර් නම් කිව්වේ මෙහිමයි. ඔයාලගේ නෑනේ අනේ බලන්නකෝ අපේ චර්ච් එකේ දියුණුවයි ඔයාලගේ තාම ඔහොම තියෙන්නේ එහෙම. ඒකනේ. දැන් මේ වගේ විවිධ කතා මේ වචනේ නැති දේවල්. හරි? ඉතින් වචනය තුල අපි බලන්න ඕනේ ස්වභාව තිබුණේ මොන වගේද? වචනය තුල ස්වභාවන් කිහිපයක් ගැන කියලා තියෙනවා. ඒ ස්වභාවන් වල තිබුණු தත්වයන් මොනවාද? නේද? අපි මේවා දැනගන්න ඕනේ. ඒ ඇරෙන්න අපි මිනිස්යාගේ වචන වලට රැවටිලා ඒ වචනේ පස්සේ යනවාද? ඒ තාම අපි ඒ தත්වෙන් ගොඩ නැගිලා නැහැ. ඒක නිසා ඒ தත්වෙන් වර්ධනය වෙන්න ඕනේ කියලා හිපීස පොතේ කියනවා. හේබ්‍රෙව් 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයයි 14 වෙනි පදයයි කියනවා. හේබ්‍රෙව් 5:12-13 මක්නිසාද කාලේ ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝ සිටිය යුතුව තිබියති. දෙවියන් වහන්සේගේ වාක්‍යයේ මුල් ගුරුකම නැවත යමෙක් විසින් නුඹලාට උගන්වන්නට ඕනෑව තිබේ. නුඹලා ඝනාහාර නොව කිරි ඕනෑ කරන අයව සිටින් නොවිය. ඉතින් කිරි බොන සෑම දිනම ලදරුවන් බැවින් ඔහු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති. නමුත් දැඩි ආහාර ඕනෑ වන්නේ යහපත හා අයහපත විමසා බලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු ඉන්ද්‍රිය නැති සම්පූර්ණ තැනැත්තන්ටය. දැන් හේබ්‍රෙව් පොතේ කියනවා හරිනම් අපි මේ වෙනකොට දැන් ගැලවීම ලැබලා අවුරුදු කීයක්ද? මේ වෙනකොට අපි වචනේ උගන්වන තරමට අපි වර්ධනය වෙලා ඉන්නවා. නමුත් තාම වචනේ තියෙන මේ පොඩි දේවල් පවා තාම තව කෙනෙක් අපිට උගන්වන්න ඕන. තිකන්නේ එකයි කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුල අපි වර්ධනය වන්න ඕනි කියලා. අපේ තියෙන ලදරු භාවයෙන් අපි තියෙන මේ ළමා ගතියෙන් අපි එන්න ඕනි. ඉදිරියට එන්න ඕනේ. අපි වචනය තුල වර්ධනය වෙන්න ඕනේ කියලා දෙවියන් වහන්සේගේ වචනේ ආඥා කරනවා. හැබැයි මේ වගේම කියන මේ වචනේ හැමතැනම අපි දන්න පරණ කිවිසුමේ ඉඳලා අලුත් කිවිසුමේ අන්තිම පොත වෙනකම්ම හැමතැනම කියන්නේ අපි වචනය තුල වර්ධනය වෙන්න ඕනේ, වචනය තුල ජීවත් වෙන්න ඕනේ කියලා. හැබැයි යේසුස් වහන්සේ හරි ලස්සන සිදුවීමක් වුණා. මාර්ක් 10:13 ඉඳන් 15 වෙනකම් 16 වෙනකම් ඔබට කියවන්නම්. ඔහු ලදරුවන් පිට උන්වහන්සේගේ අත තබා ගන්නට පිණිස උන්වහන්සේ ළඟට ගෙනාවෝය. නමුත් ගෝලියෝ උන්ට සැරකලෝය. යේසුස් වහන්සේ දැක ඊටමනාපවි. ලදරුවන් මා ළඟට එන්න හරින්න උන් වළක්වන්නට එපා. මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳු වන්ගේය. සැබවක් නුඹලාට කියමි. යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ලදරුවෙකු මෙන් පිළි නොගතොත් ඔහු කිසිසේත් එහි ඇතුල් නොවන්නේ යයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ ඔවුන් වඩාගෙන ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශිර්වාද කළසේක. දැන් අපි දන්නවා දැන් ඔන්න මම කලින් කිව්වා අපි වචනය තුල වර්ධනය වෙන්න ඕනේ. පොඩි උන් වගේ ඉන්න හොඳ නැහැ. හැබැයි මෙතනදී යේසුස් වහන්සේ කියනවා යමෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලදරුවෙකු මෙන් පිළි නොගතොත් ඔහුට කිසිසේත් ඔහු ඇතුල් නොවන්නේය. right මේ දේව රාජ්‍ය දෙවියන් වහන්සේ කියනවා මේ ස්වර්ගයට යන්න බෑ අපි ලදරුවෙක් වගේ වුණේ නැත්තම්. එහෙනම් මොකද්ද මේ කියන හතර බීරි කතාව? එක අතකින් දැන් අපි බයිබලයේ පද කීපයක්ම බැලුවා අපි වර්ධනය වෙන්න ඕනි කියලා. මෙතන කියනවා අපි දරුවන් වෙන්න ඕනි කියලා. හරි? අපි බලමු. දැන් ඇත්තටම අපි ලදරුවන් වගේ වෙන්න ඕන කාරණා අද මම 5ක් කියන්නම්. හරිද?
එතකොට අපි හොඳට මතක තියාගන්න පළවෙනි දේ අපි වර්ධනය වෙන්න ඕනේ වචනය තුල. ප්‍රාත්මික ජීවිතය තුල. right? මගේ ආඥාව, ඇදහිල්ලේ ගමන, දෙවියන් වහන්සේ තුල වචනය හොඳට කියවන්න ඕනේ. නේද? තේරුණා නැතා ඒක කමක් නැහැ. අපි කියවන්න ඕනේ. වචනේ හොඳට අහන්න ඕනේ. right? ඉරිදා දේශනාව අපි ලියන්න ඕනේ. අපිට අලුත් කරුණු අපි අහනකොට ඒවා ලියලා අපි සතිපතා ඒක බලන්න ඕනේ. ඒකට ඔබට සහායක් වෙන පිණිස තමයි මම මේ නැවත දේශනාව සමරියක් ලෙස ඔබට යොමු කරන්නේ. මේක එකපාරක් අහලා ඔබ නතර කරන්න එපා. දෛනිකව අහන්න මේක. ඔබට පුළුවන් හැම අවස්ථාවකම අහන්න. right? අපි වචනය තුල වර්ධනය වෙන්න ඕනේ. හැබැයි මෙතන කියන දරුකම මොකක්ද? අපි බලමු පළවෙනි කාරණය තමයි දෙවියන් වහන්සේ මේ දරුවෙක් වගේ වෙන්න ඕනේ කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ පොඩි ළමයි. පළවෙනි කාරණය පොඩි ළමයි පොඩි දෙයක් ලැබුණත් ඉතා ප්‍රීති වෙනවා. ඒකෙන් සෑහීමකටපත් වෙනවා. උදාහරණයක් කිව්වොත් එහෙම බඩගින්නේ අඬන ළමයෙක්ට අර නිකන් කිරි බෝතලේ සූප්පුව නෙමෙයි නිකන් සූප්පු තියෙන්නේ ඔය ගහනේ. අන්න ඒකක් දෙන්නකො ඒ ළමයා ඒ සූප්පුවෙන් එයා අඬන එක නතර කරලා එයා සෑහීමටපත් වෙනවා. සමහර ළමයි ඒකම උර ඒමම නිදා ගන්නවා. බඩගින්නේ තමයි. හැබැයි එයාට ලැබුණු මේ පොඩි දෙයින් එයා සන්තෝෂයි. එයා ඒකෙන් සෑහීමටපත් වෙනවා. දැන් අපේ ජීවිතේ හරිද? අපිට තියෙන සාමාන්‍ය දේවල් ගැන අපි කොහොමද දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ කියන්නේ අපිට තියෙන දේවල් ගැන අපි සෑහීමටපත් වෙනවද? එහෙනම් නැත්තම් අපිට දීලා තියෙන මේ සාමාන්‍ය දේවල් අපි විශේෂිත දේවල් විදිහට සලකලා දෙවියන් වහන්සේට ස්තුති කරනවද? මේක අපි හොඳට මතක තියාගන්න ඕනේ. දෙවියන් වහන්සේ දැන් අපේ ජීවිතේ සමහර දවස් තියෙනවා නේද? අපි මේ සමහර දවස් තියෙනවා මේ කිසි අවුලක් නැහැ. මට කිසි ප්‍රශ්නයක් වෙලත් නැහැ. හැමදේම හොඳට යනවා. හැබැයි නිකන් කිසිම නැහැ මේ කිසි සතුටක් නැහැ. සමහර දවස් එහෙම තියෙනවා. ඇයි අපි වර්ධනය වෙලා. ඒ පැත්තෙන් වර්ධනය වෙන්න එපා කියලා තමයි දෙවියන් වහන්සේ කියන්නේ. ඒ පැත්තෙන් අපි ළමයි වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකක්ද? අපි දවස ආරම්භ කරනකොට අද ඉර පෑවුවා. අද වහිනවා. අද මට දෙවියන් වහන්සේ මාව නැගිට්ටෙව්වා. මම අද හොඳට ඉන්නවා. මට මේ තියෙන දේවල් මොනවාද? මට මේ තියෙන දේවල් ගැන ස්තුති. මගේ දරුවෝ ගැන ස්තුති. පවුල ගැන ස්තුති. මට තියෙන දේවල් ගැන ස්තුති. නේද? මට ෆෝන් එකක් තියෙනවා. ඒක නිසා ස්තුති. මට වාහනයක් තියෙනවා. ඒක නිසා ස්තුති. මට රැකී ආරක්ෂාවක් තියෙනවා. ඒක නිසා ස්තුති. මට කන්න බොන්න දේවල් තියෙනවා. ඒක නිසා ස්තුති. මට අවශ්‍ය දේවල් සපය ගන්න කරුණාව ලැබිලා තියෙනවා. ඒක නිසා ස්තුති. මේ මැවිල්ල නිසා ස්තුති. මේ ගහකොළ නිසා ස්තුති. නේද? අපි මේ දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන දේවල් ගැන ඒවා පුදුම විශේෂිත විදියට දෙවියන් වහන්සේට ස්තුති කරන. ඒක තමයි ළමා ගතිය කියලා කියන්නේ. එතකොට අපි මේ ළමා ගතිය වර්ධනය කරගන්න ඕනේ. නේද? අපි සාමාන්‍ය දේවල් පවා නේද? අපිට දුන්න උතුම් ගැලවීම නේද? අපි අරමුණක් නැතුව නෙමෙයි ජීවත් වෙන්නේ. අපිට කවදාවත් අපේ ජීවිතේ දවසක් තියෙන්න බෑ මේ අනේ අද නම් මෙලෝ රහක් නැති දවසක් කියන ඒ වචන අපිට තියෙන්න බෑ. අපිට හැමදාම විශේෂිත දවසක්. මොකද දෙවියන් වහන්සේගේ උතුම් ගැලවීම අපි සමරන්නට අපිට දෙවියන් වහන්සේ තව දවසක් දීලා තියෙනවා. හලෙලූයා. එතකොට පළවෙනි කාරණය තමයි අපිට තියෙන මේ සාමාන්‍ය පුංචි දේවල් පවා අපි විශේෂිත විදියට දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීතියෙන් සන්තෝෂයෙන් ඒ තුල සෑහීමටපත් වෙන්න ඕනේ. නැත්නම් අපිට වහලයක් තියෙනකොට අනේ තියෙන එක හිලක් ගැන දුක් වෙවි ඉන්නවා. අර සම්පූර්ණ වහලයක් තියෙනවනි කියලා සන්තෝෂ වෙන්නේ නැහැ. එහෙම වෙන්න එපා. හරි. ඊළඟ දෙවෙනි කාරණය. පොඩි ළමයි කියන්නේ මට හැමදේම තියෙනවායි කියලා. ඒ කියන්නේ මේ පොඩි ළමයින්ට අනිවාර්යෙන් එයා තව කෙනෙක්ගේ උදව්වක් බලාපොරොත්තු වෙනවා බොහොම අහිංසකව. නේද? ඉතින් කුඩා ළමයින්ට අපි දන්නවා විශේෂයෙන් පොඩි ළමයින්ට අනිත් අය ඕනේ. අපි කවදාවත් පොඩි ළමෙක්ව තනියෙන් තියලා යන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ හොඳට බලන්න පොඩි ළමයි ගෙදරට කවුරු හරි එනවා කිව්වොත් ආයේ පුදුම සන්තෝෂයක් තියෙන්නේ. එයාට වැඩක් නැහැ. කණ්ඩ දෙන්නේ මොනවාද? මෙයාලට තේ එකක් දෙන්න ඕනේ. දැන් ලොකු වර්ධනය වුණාම එහෙමනේ. දැන් වර්ධනය වුණ වෙච්ච අය කවුරු හරි එකපාරට ගෙදරට ආවොත් එහෙම අපෝ බලන්නකො මුන් මේ වෙලාවේ ආවනේ. මුන්ට දැන් තේ හදන්නත් ඕනේ. බලන්නකො ධාරියටම දවල් වෙලේම ආවනේ. දැන් මුන්ට කණ්ඩ දෙන්නත් එපයිනේ. ඕක තමයි මේ වර්ධනය වුණා හිතන්නේ.
හරි වර්ධනය වෙන්න එපා ඒ පැත්තෙන්. ඒ පැත්තෙන් පොඩි ළමයි වගේ වෙන්න ඕනේ. අපි කී දෙනෙක් ප්‍රීතියද විශේෂයෙන් දැන් අපි සභාවක් හැටියට අපි ඉරිදා එනකොට අපි කී දෙනෙක් ප්‍රීතියෙන් සන්තෝෂෙන්ද එන්නේ. අඩේ අද මම සභාවේ මගේ සහෝදර සහෝදරියෝ දූ දරුවෝ ටික මම දකින්න යන්නේ. යාළුවත් එක්ක කතා කරන්න යන්නේ. අපි හැමෝම එකතු වෙලා নমස්කාර කරන්න යන්නේ. වචනේ ඉගෙන ගන්න යන්නේ. සහභාගීකම් ලබන්නට යන්නේ. ඔය ප්‍රීතිය ඔය සන්තෝෂය අපිට තියෙනවද තව කෙනෙක් අපේ ගෙදරට එනකොට අපි හම්බෙන්නේ යනකොට? එයාලගේ වාසි බලාගෙනද නැත්නම් අපි මේව කරන්නේ? එයාලට උදව්වක් වෙනකොට ඕන වෙනකොට අපි අතහැරලා දානවා. ඒ නිසා ඒ පැත්තෙන් දෙවියන් වහන්සේ කියනවා පොඩි ළමෙක් වගේ අනිත් අයව පිළිගන්න ඕනේ. අනිත් අය මත යැපෙන්නට ඕනේ. එයාලගෙන් අපිට උදව් ඕනේ. අපිටත් එයාලගෙන් උදව් ඕනේ කියන එක. තුන්වෙනි කාරණය. දෙවියන් වහන්සේ ළඟට එනකොට හිස් අතින් එන්න. හිස් අතින් එන්න කියලා කියන්නේ මේ දසෙන් කොටස් සහ අපේ වැපිරීම් ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් තාත්තා ළඟට ළමයා චූටි ළමෙක් දුවගෙන එනකොට තාත්තා බලන්නේ මෙයාගේ අතේ මොනවද තියෙන්නේ මට මොනවද ගේන්නේ ඒව බලන්නේ. ඒ පුදුම ආදරෙන් බදා ගන්නවා වඩා ගන්නවා. ඉතින් අපි පල්ලි යනකොට අපි දෙවියන් වහන්සේට යාඥා කරන්න යනකොට කවදාවත් කියන්න එපා මේ මොනවද මේ මම හරියට මගේ ආඥා ජීවිතය හදාගෙන මම පල්ලි එන්නම්. මට අතාරින්න පාපයක් තියෙනවා මං ඒ පාපේ අතහැරියට පස්සේ පල්ලි එන්නම්. මට තව හදාගන්න දේවල් තියෙනවා මං ඒ ටික හදාගෙන පල්ලි එන්නම්. මගේ ආර්ථිකය හදාගෙන මම පල්ලි එන්නම්. මගේ අධ්‍යාපනය හදාගෙන මම පල්ලි එන්නම්. මගේ පවුල මේ පොඩ්ඩ හරිගස්සගෙන මම පල්ලි එන්නම්. මම පොඩි ස්ථාවරයක් හදාගෙන මම පල්ලි එන්නම්. ඒව මුකුත් කියන්න එපා. දෙවියන් වහන්සේ ළඟට ඉන්න විදිහට එන්න. ඉන්න විදිහට එන්න. හරි? දෙවියන් වහන්සේට ඕනේ අපි එහෙම එන්න. පොඩි ළමයි වගේ. කවදක බයි දෙවියන් වහන්සේගේ වචනේ කොහෙවත් කියලා නැහැ. ඔයා ඇවිල්ලා හුදු යාඥාවේ මිනිස්සෙක් වෙලා තමයි පල්ලි එන්න ඕනේ. ඔයා බයිබලයේ හුදුට දැනගෙන තමයි පල්ලි එන්න ඕනේ. එහෙම දෙවියන් වහන්සේගේ වචනේ නෑ. ඒක නිසා ඉන්න විදිහට දෙවියන් වහන්සේ ළඟට එන්න. ඒ කියන්නේ 100% අපි යැපෙන්න ඕනේ දෙවියන් වහන්සේ මතයි. මේක ආශිර්වාදයේ රහසක් ඔබ හොඳට මතක තියාගන්න. අපි ඉන්න විදිහට දෙවියන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගේ පාද පාමුල වැටිලා උන්වහන්සේ මත යැපෙනවද උන්වහන්සේගේ කරුණාව ඉල්ලනවද? ඒක තමයි ආශිර්වාදයේ විශාල රහසක් දොරටුවක් වෙන්නේ. හතරවෙනි එක අපි සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේව විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් පොඩි ළමයෙක් තාත්තා උස්සගත්තට පස්සේ තාත්තා ආදරයට පොඩි ළමයා උස්සලා කරකවනවා උඩ දානවා බදා ගන්නවා නේද? ඒ ළමයා ජීවිතේට සැක කරනවා තාත්තා දැන් අතාරි. දැන් විසි කරයි. දැන් බැරි වෙයි කියලා නෑ. ඒ ළමයි 100% දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. ඒ වගේ අපි දෙවියන් වහන්සේව 100% විශ්වාස කරන්න ඕනේ පොඩි ළමයි වගේ. නේද? දැන් මේ ඒකෙන් වර්ධනය වුණ අය තමයි රයිට් අපි දෙවියන් වහන්සේටත් බරක් වෙන්න හොඳ නෑ. ඒක නිසා මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. හැබැයි භාගයක් මම විශ්වාස කරනවා මගේ රැකියාව මත. නේද? මට රැකියාව තියෙන නිසා හලෙලූයා ගැලවීම පරිසම් කරන් ඉන්න පුළුවන්. මගේ දීපල ටික තියෙන නිසා මගේ රත්තරන් බොට් ටික තියෙන නිසා නේද? මගේ නෑදෑයෝ හොඳ සල්ලිකාරයෝ නිසා මගේ බැංකු ෆික්ස් ඩිපොසිට් එක නිසා මගේ විශ්‍රාමය නිසා මට ප්‍රශ්නයක් නෑ. මට ඒ පැත්තෙන් බය වෙන්න දෙයක් නෑ. ඉතින් ඒක දෙවියන් වහන්සේට ඕනේ අපේ විශ්වාසයේ භාගයක් ඒ මතවත් භාගයක් දෙවියන් වහන්සේ මතවත් නෙමෙයි. මට මගේ විශ්‍රාමي තිබුණා නැතා. මට මගේ රැකියාව තිබුණා නැතා. මට මගේ පවුල තිබුණා නැතා. මට මගේට වස්තුව ධනය සම්පත් ගෞරවය තිබුණා නැතා. මාව මගේ දෙවියන් වහන්සේ අතාරින්නේ. මේක තමයි පොඩි ළමයිගේ ගතිය කියලා කියන්නේ. ඉතින් අපි ඒ පැතිවලින් අපි පොඩි ළමයි වෙන්න ඕනේ. ඊළඟට පොඩි ළමයි ක්ෂණිකව සමාව දෙනවා. හරි? දැන් පොඩි ළමයි බලන්නකෝ ළමයි දෙන්නෙක් රණ්ඩු කරලා ටිකකින් බලන්නකෝ ආයෙ උන් දෙන්න කරට අත දාගෙන සෙල්ලම් කරනවා. හැබැයි වර්ධනය වෙච්ච කිතුණුවන්ට පොඩ්ඩක් අවුල් යනවා මොනවාද? මම සමාව දුන්නා. හැබැයි මට අමතක කරන්න බෑ. මම සමාව දීලා තියෙන්නේ. හැබැයි මං ආයෝකව ආශ්‍රය කරන්නේ. දෙවියන් වහන්සේ කියනවා අන්න ඒ වගේ වර්ධනය වෙච්ච මිනිසෙක් නම් වෙන්න එපා. පොඩි ළමයි වගේ. වැරද්දක් වුණාද සමාව දීලා ආයේ සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ඈත් එක්ක ඉන්න. හරි. ඒක නිසා අපි ප්‍රොෆෙසර් විය යුතුයි. රයිට්. අපි
බොහෝම ප්‍රවේශම් අපි සමාව දෙනවා, අපි අමතක කරනවා, right? බයිකින් කියන්නේ ආයි වැරද්ද කරන්න මම යාට අවස්ථාවක් දෙන එක නෙමෙයි මෙතනින් කියන්නේ, right? ආයි ඔබ ප්‍රවේශමින් ඉන්න. ඒක නිසා පොඩි ළමයි වගේ, හරිද? දෙවියන් වහන්සේ ඉදිරියේ නේද සාමාන්‍ය දේවල් විශේෂිත දේවල් විදිහට ඉතලා දෙවියන් වහන්සේට ස්තුති කරන්න නේද? ඔබට හැම දෙයක්ම තියෙනවා කියලා හිතන්න එපා. ඒක නිසා අනිත් අයව බොහොම ප්‍රේමෙන් ආදරෙන් පිළිගන්න. අනිත් එක හිස් අතින් ඔබ දෙවියන් වහන්සේ ළඟට එන්න. ඉන්න විදිහට දෙවියන් වහන්සේ ළඟට එන්න. දෙවියන් වහන්සේ මුළුමනින්ම විශ්වාස කරන්න. නේද? වාගේ හැම වේදනාවක්ම තරහවක්ම අපහසුතාවයක්ම ඉක්මනින් අමතක කරලා දාන්න. අන්න ඒ වගේ පොඩි ළමයින්ගේ ගති අපි තුල ගොඩනගා ගන්නකොට දෙවියන් වහන්සේ 16 වෙනි ඉපදී කිව්වා උන්වහන්සේ අපි ළඟට කැඳවලා අපි ඕසෝගෙන අපිට අත තියලා අපිට ආශිර්වාද කරනවා. ඔබ දන්නවද? අපි මේ පංච පහෙන් චූටි ළමයි වගේ වෙන තරමට අපි ආශිර්වාද ලබනවා. මොකද දෙවියන්වහන්සේගේ වචනේම කියන අපි ඔසවලා උන්වහන්සේ අපිව වඩාගෙන අපිට අත තියලා ආශිර්වාද කරනවා කියලා. අපි මේ පැත්තෙන් වර්ධනය වුණොත් අපිට ආශිර්වාද නැහැ. ඒක නිසා තමයි ආත්මික ජීවිතේ අපිට ආශිර්වාද නැත්තේ. නේද? අපිට සාමාන්‍ය දේවල් ගාණක් නැහැ. දවස ගැන කිසි නෑ අපිට සාමාන්‍ය ඉතින් ඔය කාලා බීලා ඉන්නවා. එහෙම අයට ආශිර්වාද නැහැ. නේද? වර්ධනය වුණ අය තව කට්ටියත් එක්ක යන්න කැමති නැහැ. නේද? මිනිස්සෙක් ගෙදරට එනවට කැමති නැහැ. සභාවකට ආවොත් තව මොණියෙක් එක්ක කතා කරන්නේ. හොයලා බලන්නේ. කිසි ප්‍රේමයක් නැහැ. එයාට ආශිර්වාද නැහැ. නේද? තමන්ගේ ආර්ථිකය අධ්‍යාපනය පවුල ස්ථාවරය හදාගන්න ඒ පස්සෙම දුවනවා දෙවියන් වහන්සේ අමතක කළා. ඒ අයටත් ආශිර්වාද නැහැ. නේද? තමන්ට තියෙන දේවල් රැකියාව, තමන්ගේ මුදල, තමන්ගේ වස්තුව, තමන්ගේ ධනය, තමන්ගේ හැකියාව මත විශ්වාසය තබපු අයටත් ආශිර්වාද නැහැ. නේද? සමාව දෙන්නේ මට මෙයා කොච්චර රිදෙව්වද මම කොහොමද සමාව දෙන්නේ? සමාව දුන්නත් මම අමතක කරන්නේ. එහෙම අයටත් ආශිර්වාද නෑ. මේක තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ. එතකොට අපි මේ ಗುಣ අතින් අපි පොඩි ළමෙක් වගේ වෙන්න ඕනේ. හැබැයි අපි වර්ධනය විය යුතු පැත්ත තමයි දෙවියන් වහන්සේගේ වචනේ තුල අපි වර්ධනය වෙන්න ඕනේ. ඒක නිසා අපි දෙවියන් වහන්සේට යටත් වෙමු. අපි පුංචි ළමෙක් වගේ අපිට තියෙන දේවල් ගැන දෙවියන් වහන්සේට ස්තුති කරලා අනිත් අයවත් ප්‍රේමෙන් පිළි අරගෙන ආශ්‍රය කරලා දෙවියන් වහන්සේ ළඟට ඉන්න විදියට ගිහිල්ලා දෙවියන් වහන්සේ මුළුමනින්ම විශ්වාස කළා මට මොන දේ තිබුණත් නැතත් දෙවියන් වහන්සේ ඉන්නවා කියලා. මුළු හදවතින්ම අනිත් අයට දෙවියන් වහන්සේ සමාව දුන්නා වගේ අපිත් සමාව දීලා අමතක කරලා තා ප්‍රීතියෙන් සන්තෝෂයෙන් පොඩි ළමෙක් වගේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්නකොට උන්වහන්සේ අපිට අතගසලා ආශිර්වාද කරනවා. ඒ වගේම අපි වචනය තුල හොඳ දැනුමක් ඇති කරගන්න ඕනේ. දානියෙල් 6:4 කියනවා මේ දානියෙල්ව අල්ලලා යාගේ මොකක් හරි දෝෂයක් අල්ලගෙන මෙයාව විනාශ කරන්නට බොහෝ අය සැලසුම් කරා. නමුත් දානියෙල්ගේ ජීවිතේ කිසිම දෝෂයක්වත් කිසි වරදක්වත් හොයාගන්න බැරි වුණාලු. දානියෙල් 6:4 කියනවා. දෙවියන් වහන්සේ අපිට දෙන අභියෝගය තමයි අපි දානියෙල් වගේ වෙන්න ඕනේ. ඔබ දන්නවද? දානියෙල් ඇවිල්ලා එයා වැඩ කරපු රජා අණ කරපු කෑම එයා කෑවේ නැහැ. රජා වඳින්න කියපු මේකට වැන්දි නැහැ. රූපයට වැන්දි නැහැ. ඔබට තේරෙනවද? ඒ වගේම තමයි දවසට 3 වරක් යාඥා කරා. निराहारව හිටියා. අර්ධ निराहारව හිටියා. මෙයා පොඩි ළමෙක් වගේ දෙවියන් වහන්සේ විශ්වාස කරා. මේ රජා මාව මැරුවත් මම මගේ දෙවියන් වහන්සේට ආදරේ. පොඩි ළමෙක් වගේ. පොඩි ළමයින්ට කොච්චර ගැහුවා තාත්තම තමයි කියන්නේ. අම්මට අම්මමයි කියන්නේ. අපි තමයි පොඩ්ඩ බැරි නම් අපේ සාක්ෂියත් අමතක වෙලා අපි ගැලවීම ලැබුවදත් කියලා අමතක වෙලා අපි ලෝකේ වුන් වගේ හැසිරෙනවා. ඒක නිසා පොඩි ළමෙක් වගේ දෙවියන් වහන්සේව අල්ල ගන්න ඕනේ. ඒ වගේම නියම වැඩි හිටියෙක් වෙනවා. ඔබ දන්නවද දානියෙල් එයාගේ පොතේ මෙයා සිනගෝග පටන් ගත්තා. මොකටද පටන් ගත්තේ? මේ වහල්කමට ගිහිල්ලා ඉන්න සෙනග එයාගේ ජාතිය දෙවියන් වහන්සේව নমස්කාර කරන අය මේ වහල්කමට අල්ලගෙන ගිහිල්ලා ඉන්නකොට මෙයා රජතුමාට කියලා ඒ අයව එකතු කරගෙන ඒ අයව ආදරෙන් වැළඳගෙන අපි හැමෝම එකතු වෙලා අනේ මට ඔයාලව දකින්න ඕනේ. ඔයාලා කොහොමද හොඳින් ඉන්නවද? හරි අපි දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගමු. මෙයා දෙවියන් වහන්සේගේ වචනේ යට ඉගෙනුවා. දෙවියන් වහන්සේට নমස්කාර කරන්න තැන් හැදුවා. ඔබ දන්නවද සිනගෝග පටන් ගත්තේ මේ කාලේ? අද සභාවන් වගේ තියෙන සිනගෝග පටන් ගත්තේ මේ කාලේ. ඊට කලින් ඊශ්‍රායලේ සිනගෝග නැහැ.
ඉතින් අන්න ඒ වගේ අපි වචනය තුල කෙලින් ඉන්න ඕනේ, වර්ධනය වෙන්න ඕනේ. වගේම අපේ ගති ගුණ පුංචි ළමෙක් වගේ දෙවියන් වහන්සේට ආස හිතෙන දරුවෙක් වගේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ වචනේ නිතර ඔබ අසන්ට ස්වාමීන් වහන්සේ ඔබගේ හදවතට කතා කළයි සමහර දේවල් හදාගන්න. ඒකට කීකරු වෙන්න ස්වාමීන් වහන්සේ ඔබ වඩාගෙන ඔබට අත තියලා ආශිර්වාද කරන්නට යනවා. හොඳයි, ඔබට ස්තුතියි. මේ වචනේ ඔබට ආශිර්වාද කරනසේකවායි. ආමේන්.